හරි අපි පළවෙනි CTF එකේදී මෙන්න මේ hack the box එකේ තියෙන challenges වල තියෙන open secret කියන CTF එක තෝරගමු. CTF එක කරන්න කලින් අපේ challenge එක start කරගෙන ඊට පස්සේ terminal එක open කරලා VPN connection එක ගන්න ඕන අපිට. ඒක මම කලින් VPN file එක download කරගෙන තිබ්බේ my machine එකට. එතකොට කලින් download දෙකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ෆයිල් එක. මං හිතන්නේ ඒකට VPN ෆයිල් එක ඕනේ වෙන්නේ නෑ මං හිතන්නේ. අනේ කලින් මං කනෙක්ට් වෙලාම තිබිලා තියෙන. ඒ කනෙක්ෂන් එක තාම තියෙන කනෙක්ෂන් එක අයින් වෙලා නෑ. මං එහෙමම CTF එක ප්ලේ කරන්න. හරි. මම මෙතන මගේ IP එකයි port එකයි අරගෙන ඉස්සරවම මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒතොර ඔයාලා පේනදී කනෙක්ෂන් එක තියෙනවා. මොකද අපිට කනෙක්ට් වෙන්න පුළුවන් වුණා. ඒක මොකද්ද මේක අපි අහන්නේ කියලා බලමු. flag එකක් තියෙන්නේ. flag එකේ format එක HTTP තමයි format එක. ඒක challenge එක මෙතන වල challenge scenario එක තියෙනවා. ඒ කියව බලන්න මොකද්ද තියෙන්නේ කියලා මොකක් හරි developers ලගේ වැරද්දක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. developers ලා වැරද්දක් හින්දා JWT token app මේ application එකේ JWT token session management එක use කරනවා. ඒ කියන්නේ JWT token කියන්නේ ඔයාලා දන්නවාද අනුව අපිට token තියෙනවනේ. අපිට මෙතන මේ ටිකට් එක ඕපන් කරගෙන අපි token එකක් හම්බෙනවා. ටිකට් එක submit කරාම අපිට ආවව token එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් CTF එක හදලා නැත්නම් මොකක් developers ලා වැරද්දක් මතුවෙන විදිහට මම බලමු මේ source code එක. මම source code එක බලන්න මෙතනින් source code එක බලන්න මම terminal එකේම source code එක බලා ගන්නවා. මොකද මේක මාර්ලේසි browser එකෙන් බලනකොට source code එක බලන්න එක terminal එකේ. මෙතන ගාල source code එක එනවා. එතකොට මෙතන JavaScript code එකක් තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතනින් තමයි token එක generate වෙන්නේ. token එක generate වෙන සම්පූර්ණ code එක මෙයාලා මම දන්න විදිහට මම හිතන්නේ මෙතන මේ code එක තියෙන වෙනම ෆයිල් එකකට ඒක සිකුව කරලා. මොකද මේ වෙබ්සයිට් එකේ source code එකටම දාදින මොකද ඒක developers ලාගේ අවුලක් තමයි. හරි. ඔයාලා පේනදී JavaScript. මේ JavaScript ෆයිල් එක තියෙන්න ඕනේ වෙනම. හැබැයි මේක මදන්නේ මේක inline method ඒක පාවිච්චි කරනවා. මේක code එක හදලා තියෙන. ඒතර මේ code එක තියෙනවා වෙනම JavaScript ෆයිල් එකක් විදියට. ඒතර මේ ෆයිල් එකට වැඩි access කරන්න බැරි වෙන තුම තියෙන. ඒතර ඔයාලා පේනවාදී JWT secret key එක මේක. ඒ flag එක අනිවාර්යෙන් මේක මාර්ලේ CTF එකක්. ඒතකොට source code එක බලලා ඔයාලට මේ flag එක හොයාගන්න පුළුවන්. අපි දැන් flag එක submit කරමු. හරි. CTF එක complete. විනාඩි කීයයි. හරි. ඔයාලට මෙතන open secret කියන්නේ මේ කියන්නේ රහසක්
විවෘතයි වගේ. ඒක මෙතන එක තියෙන්න ඕනේ හැංගිලා. මේක වෙන ෆයිල් එකක තමයි මම හිතන විදිහට තියෙන. දාන විදිහට මම හිතන්නේ එහෙම. මම හරියටම දන්නේ. එතකොට ඒකයි මේ source code එකේ source code එක සාමාන්‍ය ඕන කෙනෙක්ට බැලුවා හැකිනේ. ඕනම user කෙනෙක්ට source code එක බලන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන website එකට ගිහිල්ලා right click කරලා view page source දුන්නා. මේ source code එක අනිවාර්යෙන් ඔයාලට බලන්න පුළුවන්. ඒතර මේ වගේ sensitive දේවල් මෙහෙම end users ලා ඕන එක්කෙනා බලන්න පුළුවන් තියෙන එක බලන්නයි. දැන් මෙතන සමහර වෙලාවල තියෙනවා දැන් මෙතන login page එකක් තිබ් සමහර developers ලා කරනවා තමයි login page එකක් තියෙනවා. ඒකේ admin ගේ admin user එකයි password එක මෙතන comment කරලා දාලා තියෙනවා. ඒක පස්සේ අමතක වෙනවා. ඒක මකන්න. මොකද ඒත් කෝඩ් 10 ගානක් තියෙන වෙබ්සයිට් එකකට. එතකොට ඒ වගේ වෙලාවක අනිවාර්යෙන් අපිට අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා අනේ මේ එක්කෙනෙක් හදන වෙබ්සයිට් එක සාමාන්‍යයෙන් එක්කෙනෙක්ම හදන්නේ නැහැනේ. ටීම් එකක් වගේ තමයි වෙබ්සයිට් එකක් වුණත් හදන්න සාමාන්‍යයෙන්. එතකොට හදිසියෙත් මේක host කරොත් admin dashboard එකට ඕන එකකට ගිහිල්ලා තියෙනවා delete කරන්න වෙනස් කරන්න ඕන දෙයක් කරලා admin කෙනෙක් විදියට කියන්නේ. ඒකට මේ source code එකේ ඒ වගේ sensitive දේවල් අනිවාර්යෙන් දාලා තියන්න හොඳ නැහැ. හරි අපි ඊළඟ CTF එකෙන් හම්බෙමු.